පුතා මේ ඇයි අම්මේ? ඊයේ බුක් ෆෙයාර් ගියා නේද? ඔව්. මොනවද ගෙනාවු පොත්? සීනි මුලුක්කු මුද්දලස් පළම් පැණි බූන්දි ජුජුබ්ස් ඔව්ව තමයි ගෙනාවේ අම්මා. ඈ පුතේ. බුක් ෆෙයාර් නේද ගියේ? මට පේන්නේ උඹ රස කැවිද ගඩේකටද කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඈ? බබා මේ මම පැය දෙකකට එළියට යනවා. වාට මොනවාරි ගේන්න ඕනද? නෑ නෑ මුකුත් ඕනේ නෑ. ඒ හොඳටම ඇති. මට පොඩි එකෙක් අංකල් කියලා කතා කරානේ. බබා මොකද අවුලේ? අද මට පොඩි එකෙක් අංකල් කියලා කතා කරානේ. ඉතින් මං ඌට කියලා කිව්වා එක්ක මට අයියා කියපන්. නැත්තම් මට නම කියලා කතා කරපන් කියලා. ඊට පස්සේ ඊට පස්සේ ඌගේ තාත්තා එතනට ආවනේ. ඊට පස්සේ මම ඒ ලෙවල් කරන කාලේ ඌගේ තාත්තා හිටියේ 2 වසරේ. බබා ඔයා මට කොච්චරක් ආදරේද? අනේ කියන්නකෝ අනේ ඔයා මට කොච්චරක් ආදරේද? ඔයාට මං ඒක මේ විදිහට කියන්නම්කෝ. ඔයා හිතන්න මගේ හදවත ෆෝන් එකක් කියලා. මගේ හදවත ෆෝන් එකක් නම් ඔයා තමයි මගේ හදවතට දාන සිම් එක. අනේ ඔය ඇත්තමද? මම ගොඩක් වාසනාවන්තයි. එයා දන්නේ නෑනේ මගේ ෆෝන් එක ඩුවල් සිම් කියලා. පඩි හම්බුලා මට. අම්මේ ඇති අන්තා. අම්මේ එක දෙනකන් තමයි බලන් හිටියේ. ඇදැයි මම කල්පනා කරේ මේ ජොබ් එකෙන් අයින් වෙන්නත් කියලා යම් පඩියක් මදි වගේනේ. ඔයාට ඔක ඇතිද? අපෝ මට මේක ඇද ජීවත් වෙන්න. අම්මෝ. එතකොට ඔයාට ජීවත් වෙන්න? කවුද මේ ඒන්ජල් නදී කියන්නේ? අම්මෝ මේක රික්වෙස්ට් එකකුත් දාලා. මේක කරන වැඩ. ඕයි මොකද බබා කෑ ගහන්නේ? එරියන් දෙන්නේ මෙතන? කවුද මේ ඒන්ජල් නදී කියන්නේ? ඇයි ආ රික්වෙස්ට් එකක් දන්නේ? නෑ බබා. Facebook එකෙන් නිතර සජෙස්ට් කරන එකෙන් මට Facebook එකට රිද්දවන්න ඕනේ නෑනේ. ඒක නිසා ඉතින් මං රික්වෙස්ට් එකක් දැම්මා. ඒ උනාට මේ Facebook එකේ ඉන්න එක එක සක්කරවට්ටම රික්වෙස්ට් දාන්න ඕනේ නෑනේ. සජෙස්ට් කරයි කියලා. අයි දාතිපුත් මං අල්ල ගන්නවා. දැන් ගෑනු නේද? Facebook එකෙන් කෙල්ලට රික්වෙස්ට් එකක් දැම්මත් කේන්ති යනවා ඉතින්. Facebook අදලා දෙන්නේ ඉතින් ඒ කියන්නේ ඒක අඳුර ගන්නනේ. මොකද්ද කියන්නේ? ඉස්සර රජවරුන්ට අන්තපුර තිබ්බේ අන්තපුර. ගෑනු කේස් දැම්මද? නෑනේ. ඒකට දැන් ගෑනු රික්වෙස්ට් එකක් දැම්මම මරාගෙන කන්න හදනවා. තමුසට බබා මේ ඇත්තටම කියන්න මට කොච්චරක් ආදරේද? අයියෝ බබා. ඔයා තමයි මගේ මල් වත්තේ තියෙන එකම මල. අනේ ඇත්තටමද? මට නම් මාර සතුටුයි. උඹලා කලින් දැකලා තියෙනවද? එක මලක් තියෙන මල් වත්තා. ඔබ ඔයා මේ දන්නවද මේ සීය කොලේ හැංගිච්ච රහස? නෑ මොකද්ද? දන්නේ නෑනේ. මං කියන්නද? මෙරි රහස. බිරිඳ සැමියාගේ පදේට නැටුවේ මෙන්න මේ සීය කොලේ විතරයි. මේ අහනෝ ඔව් ඔයාදයක් දන්නවද? මොකක්ද? ඉස්සර අපේ ගමේ හිටියා සුපිරි ඩයල් එකක්. හරිද? මිනිහන්න පුළුවන් පාරට ගියාට පස්සේ පාරට කන තියලා කියන්න ඊළඟට එන්නේ බස් එකක්ද වාහනයක්ද එන බස් එකේ නම්බරේ පොවා මිනිහා කියනවා. ෂා පට්ට ඩයල් එකක් නේ. මිනිහ තාම ඉන්නවද? නැහැ ඌ මේ ළඟදී මැරුණානේ. මොන වෙලාවද? පාරට කන තියන් ඉන්නකොට ඔලුවඩින් බස් එකක් ගිහිල්ලා හෙලෝ හෙලෝ බබා ඔයා කොහෙද ඉන්නේ? මම බැංකුවේ ඉන්නේ. අනේ බබා එනම් මට රුපියල් 10000ක් දාන්න. බෑ දැන් මට වන්න බෑ දැන් මම ෆෝනෙම ඉන්නේ. හරි ඉතින් ඕකේ ටක් ගාලා දාන්නකෝ අනේ. ඇයි බෑ කියන්නේ? ඕයි මම ඉන්නේ ලේ බැංකුවේ. ඒ කොහෙද දුවන්නේ? මේ නංගි මේ ඇත්තටම ඔයා කැමති මොන වගේ කොල්ලෙක්ද? මන්නම් කැමති ලෝභ නැතුව දන් දෙන පින් අතිය වැඩ කරන පිරිමින්ට. හරි අපි පස්සේ කතා කරමු ටක් ගාලා ගිහින් එන්න. ඒ කොහෙද දුවන්නේ? නෑ මේ වකුගඩුවක් දෙන්න තියෙනවා. මම මේක දෙන්න අමුතු කරා මට ටක් ගාලා දීලා එන්න. නැගිටපන් මෝසරෝ. නැගිටපන්. මොකද ඔය? අර අල්ලපු විතර මිනිහ නැගිටින්න පාන්දර 5ට. ඉතින් ඌ පහට නැගිට්ට කියලා කෝටිපතියෙක් කියලාද? අනේ නිකන් යනෝ යන්න මගුලක් තියෙනවා. හෙලෝ බබා මං ඊළඟ මැසේජ් එක ඔයා දැක්කේ නැද්ද? මොකද්ද?
ආර්මේ 5000 කියලා දාලා තිබ්බේකද? ඔව් ඒක තමයි. ඒක මම දැක්කේ නෑ බබා. එහෙනම් කමන්නේ. මං හිතුවේ මේ දැකලා දැක්කේ නෑ වගේ හිටියේ. මචං මගා ගනින්කෝ. හරි මචෝ. කියපන්කෝ. උඹ කසාද බඳලා ඉන්නේ. මං උඹේ ගෑනිත් එක්ක මංගල රාත්‍රියක් ගත කරනවා කියලා හිතන්කෝ. හරි මචං. දැන් උඹ මවා ගනින්කෝ. මගේ කසාද සිද්ධ වෙලා තින්නේ උඹේ නංගිත් එක්ක. ආවා මෙතන. මේ අම්මේ අල්ලපු ගෙදර අක්කට බබෙක් හම්බෙලානේ. අප්පුතා ගියාද බලන්න. ෂෝයි බබෙක් නේ. ඔව් අම්මේ. ඒත් ඒ අක්ක ඩිවෝස් වෙලා අවුරුදු 3ක් වෙනවනේ. බොටේ පැහිච්ච ගමන් ඉවරක් නෑනේ. මොනවද කොණ්ඩම් කියලා කියන්නේ? මේ සීයේ කියපන් පුතේ. මොනවද කොණ්ඩම් කියලා කියන්නේ? මොනවද කොළුඹ මේ යන්නේ? මම දන්නේ නෑ. මම දන්නව නා කිව්ව. ඔයා ඒවා පාවිච්චි කරා නම් මේ දීපල 17කට බෙදන්න ඕන වෙන්නේ නෑ. මං තමයි ඒක මුරු. අයියා මීට කලින් කා එක්කවත් යාළුලා හිටියේ නැද්ද? අයියේ මං ඔයාගෙන් දෙයක් අහන්නද? අහන්න නම් ඕන දෙයක්. අයියා මීට කලින් කා එක්කවත් යාළුලා හිටියේ නැද්ද? නෑ නංගි මේකයි. මං කලින් යාළු වෙන්න ආපු කෙල්ල මට බෑ කිව්වනේ. මට යාව කොහෙවත් එක්කන් යන්න බයික් එකක් නෑ මට සල්ලි නෑ කියලා. ඔය වගේ එක දේවල් කියලා ඉතින් එයා මට බෑ කියලා මාව දාලා ගියා. ඊට පස්සේ මොකද උනේ? නංගි මමත් ඉතින් එයාට කරදරයක් වෙන්න ගියේ නෑ. මම පැත්තකට වෙලා හිටියා. ඊට පස්සේ සතියකට විතර පස්සේ මට ආරංචි වුණා එයාගේ අතකුයි කකුලුයි කැඩිලා හොස්පිටල් එකේ ඉන්නවා කියලා. එහෙමද? ඔව් නංගි. අපේ තාත්තා කට්ටඩි. එයා ඒක දැනන් ඉඳලා නෑ. අනේ එහෙමද? මං අයියට කැමතියි අයියේ. අපි ඉක්මනට කසාද බඳිමු හොඳේ. මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. බබා මේ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. හැබැයි ඒක කිව්වට පස්සේ මට ගහන්න බෑ. නෑ නෑ කියන්නකෝ. මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. ඉතින් ඒක සුබව නම් කියන්න. මම මොකටද ඔයාට ගහන්නේ? ඔය ඇත්තමද? ඔව්. හැබැයි මං කොලේජ් යන කාලේ ඔය කතාව මං අපේ අම්මට කියලා අපේ අම්මට හොඳටම ගැහුවා. ඔයාගෙන්ම ගලවන්න ඕනේ. බබා අපි සෙල්ලමක් කරමු. හරි කරමුකෝ. මොකද්ද සෙල්ලම්? හැබැයි ඔයා පෙරදුනා ඔයාගෙන්ම ගලවන්න ඕනේ. එතකොට ඔයා පෙරදුවොත් මම පෙරදුනා ඔයාට පුළුවන් ඔයා ඔයාගේ ගලව ගන්න මොන ඇඳුමද කියලා තෝරගන්න. තොර දෙකින්ම මන්නේ පෙරදි. ඒ තියා වංශීය මන්. මොකද මන්නේ පෙරදි. මොකද්ද මේ රීඩ් කරලා තියෙන්නේ? අරන් අහන්න මොකද්ද රීඩ් කරේ? හෙලෝ කසු සඳුනි. මොකද්ද ඩිලීට් කරේ? නැහැ නෑ බං. මොකුත් නෑ ඕන් නෑ ඒක. ඕන් නෑ කියලා හරියන්නේ නෑනේ. මොකද්ද ඩිලීට් කරේ කියන්නකෝ. නෑ නෑ අතෑරලා දාපන් වැඩක් නෑ බං ඒ. අනේ කියපන් බං ඉතින්. නෑ නෑ ඕන් නෑ. ඒක දැන් වැඩක් නෑ ඒක අතෑරලා. අනේ කියපන් බං ඉතින්. නෑ මේකයි බං. රුපියල් 20000ක් විතර ණයට ඉල්ල ගන්න පුළුවන්ද කියලා බැලුවා. අපෝ ඩිලීට් කරපු එක මයි හංග. කට් කරපන් ෆෝන් එක. මේ තාත්තේ මොකද මුරු? එයි මගේ හැම උපන්දින පාටි එකම බැලුම් පිපිරීමේ තරංගයක් තියන්නේ. උඹේ උපන්දිනේ සමරන්නේ බැලුම පිපිරිච්ච නිසා. ඒකයි බැලුම් පිපිරීමේ තරංගයක් තියන්නේ. උඹ වගේ මෝඩ හරගේ මට තමුණන්. ඩොක්ටර් ඇයි මට කිව්වේ මේ මගේ බඩේ ඔපරේෂන් එක කරලා ඉවරුනාට පස්සේ හොඳට වතුර බොන්න කියලා? ඒ මේකයි. කොතරකාරී ලීක් එකක් තිබ්බොත් හොයාගන්න පුළුවන් නේ. ඒවන් කසුනා. උඹ අද පට්ට සතුටින් වගේ ඉන්නේ ඈ. අද ෆුල් හැපි එකේ ඉන්නේ. පට්ට සතුටි බං අද. මොකෝ කෑල්ලක්වත් සෙට් වුණාද ඔච්චර සතුටින් ඉන්නේ?
මං උඹට අර කිව්වේ Facebook එකකින් මට සෙට් වුණා කියලා සඳුනි කියලා කෙල්ලෙක්. හෙට මම එයාව බලන්න යනවා. මේ ඒක නෙමෙයි. මං හිතන්නේ උඹට හෙට එයාව බලන්න බැරි වෙයි බං. මං හෙට වැඩකට යනවනේ බං. දැන් එතකොට උඹ මට කීපන් උඹට හෙට තියෙන වැඩේ මම සඳුනිව බලන්න යන තියෙන එකේ සම්බන්ධය මොකද්ද කියලා. උඹ මීට් වෙන්න එනවා කිව්ව සඳුනි. මම බං ඒ මගේ ෆේක් account එක. මම ඔගෙම තුරුලා නිදාගමු. ඔව්. ඔබා මේ ඔව්. මම මේ කියන්නමයි හිටියේ. මොකද්ද? ඉතින් කවදා හරි බැඳ දවසක සිංගල් ඇඳක් අරගෙන අපි දෙන්න තුරුල්ලා නිදාගමු. හා බබා මේ එතකොට මේ එක බෙච්චීට් එකකුත් ඇතිනේ. අප දෙන්න ඒකෙන් පොරගෙන තුරුල්ලා නිදාගමු. ඔව්. නේෂින් මගේ පැටියා. සියෝ. මොකද මිනිහ බූරුවෙක් වගේ ගොරවන්නේ මොන වගුරාද මන් දන්නේ නැහැ. මට පාරුවේ නිදා ගන්නවත් නැහැ නැගිටිනවකෝ. අනේ අද දෙන්න තු නිදාගන්නෝයි. ඌ කටේ ගඳ පුගේ. අනේ තමුසේ හඳුන්නේ කන්නේ ඔය අනේ කටවන් ඉන්නෝ. අපරාධේ මට අර කසුන් එක්ක ඒ දවස්වලම යන්න තිබ්බේ. මූ එක්ක එන්න නැතුව මොන කර්මයක්ද වන්ද මේ කර්ම ගෙවන්නා. ඉතින් යන්න තිබ්බේ එහෙනම් මම මාත් එක්ක මොකද කර්ම ගෙවන්න ආයේ මගුල. සෙටි යවා ගන්න. එදාම ගියාම මට මෙච්චර වදයක් නෑනේ. එහාට යනවකෝ. අන්න අනේ පල්ලයක්. මේ මට ගිහින් දා ගන්න ඕනේ. බෙෂීට් එක දෙන්න පොඩ්ඩක්.